ගෙම්බු රංචුවක් ගමනක් යනකොට මේ රංචුව හිටපු දෙන්නෙක් ගැඹුරු වලකට ඇදගෙන වටුණා. ගෙම්බු දෙන්නක් ගොඩට එන්න සෑහෙන උත්සාහ කළා. උඩ පැන්නා. වල උඩ ඉන්න රංචුව අනික් ගෙම්බෝ දිගින් දිගටම කෑ ගැහුවා. මෝඩයිනේ. ඔය වල ගොඩක් ගැඹුරුයි. ඔය මෝඩ වැඩේ නවත්තපල්ලා. උඹලට උතනින් උඩට එන්න බෑ කවදාවත්. උඹලා ගොඩ එන්න දඟලනකොට ඔය බලපල්ලා. තව ඔය පස්කණ්ඩි කඩාගෙන වැටෙනව නේද? උඹලව යට වෙලා මැරෙයි මෝඩයිනේ. ඔය වැඩේ නවත්තලා සාමදානෙ මැරෙනකල් ඔය වලට වෙලා හිටපල්ලා. ගෙම්බෝ දෙන්න දිගින් දිගටම උත්සාහ කළා. උඩ ඉන්න ගෙම්බෝ දිගින් දිගටම කෑ ගැහුවා. ඔක කරන්න බැරි වැඩක් මෝඩයිනේ කියලා. උඹලා යට වෙලා මැරෙන්නද යන්නේ? උඹලට කවදාවත් ඕක කරගන්න බැරි වැඩක්. ඇත්ත උඩ පනින්න පස්කණ්ඩි කඩාගෙන වැටුණා. අවසානයේ එක ගෙම්බෙක් තීරණය කළා උඩ ඉන්න යාළුවන්ගේ උඩ ඉන්න වැඩිහිටියන්ගේ කතාව තමයි හරි. කොච්චර උඩ පැන්නත් අපිට මේකෙන් ගොඩ එන්න බෑ. එනිසා ගෙම්බා තීරණය කළා උඩට යන්න දරන උත්සාහය නවත්තන්න. හැබැයි අනෙක් ගෙම්බා දිගින් දිගටම උඩ පැන්නා. උඩ ඉන්න ගෙම්බෝ කෑ ගැහුවා ඒක කරන්න එපා කරන්න බෑ උඹ මැරෙයි කියලා. ඒත් මේ ගෙම්බා දිගින් දිගටම උත්සාහ කළා. අවසානයේදී කොහොම හරි වලෙන් ගොඩට ආවා. වලේ ඉන්න තීරණය කරපු ගෙම්බා පස්වලට යට වෙලා මැරිලා ගියා. උඩ හිටපු ගෙම්බෝ පුදුම වෙලා ගොඩට ආපු ගෙම්බගෙන් ඇහුවා උඹට අපි මෙච්චර කෑ ගහලා කිව්වද ඇහුනේ නැද්ද හැබෑවට කියලා. අනේ සමාව වෙන්න යාළුවනේ මගේ කන් ඇහෙනවා හරිම අඩුයි. ඉතින් මට ඔහෙලා කිව්ව කිසිම දෙයක් ඇහුනේ නැහැ කියලා මේ ගෙම්බා පාඩුවේ වලෙන් ගොඩ වෙලා එයාගේ ගමන යන්න පටන් ගත්තා. ජීවිතේදී අපි දෙයක් කරන්න හිතුවම කරන්න පටන් ගත්තම කරන්න අදහස් කළාම අපිට කෑ ගහන ගෙම්බෝ ඕන තරම් ඉන්නවා. ඔක හරියන්නේ නැහැ. ඔක කරන්න බෑ මේ වගේ 1000ක් කතා කියනවා. හිනා වෙනවා සමච්චල් කරනවා. හැබැයි ඔයාගේ අරමුණ පැහැදිලි නම් උත්සාහය අතාරින්න එපා. අනවශ්‍ය කතා ළඟ බිහිරි වෙන්න. අරමුණට විතරක් අහුම්කම් දෙන්න. බටේ ඉන්න ගෙම්බෝ කෑ ගහන එක නවත්තන්න අපිට බෑ. හැබැයි අනවශ්‍ය කෑ ගැසීම් වලට අහුම්කම් නොදී ඉන්න අපිට පුළුවන්. ඉතින් කෑ ගහන ගෙම්බොන්ට කෑ ගහන්න දෙන්න. ඔයාගේ අරමුණ වෙනුවෙන් නොනවත්තා උත්සාහ කරන්න. අන්න එතකොට පුළුවන් ඔය ඉන්න තැනින් ගොඩට ඇවිත් ජීවිතේ දිනපු මිනිහෙක් වෙන්න. ඔව්. පාට පුළුවන් එක කරන්න. good luck.